ඔන්ලයින් ටින් අංකයක් ඔයා ඇප්ලයි කරා නම් ඔයාට මෙන්න මේ වගේ ලෙටර් එකක් ඇවිල්ලා තියෙන්න ඕන මේ වෙනකොට ඔයාගේ ගෙදරට. ඔන්ලයින් ඔයා කොහොමද ටින් අංකයක් ඇප්ලයි කරන්න කියලා අපි වීඩියෝ එකක් කරා. මේ වීඩියෝ ගොඩාක් දෙනෙක් බැලුවා. ගොඩාක් දෙනෙක් ඇප්ලයි කරා ඒ හරහා. ඉතින් මේ ඉහළින් පෙන්වන කාඩ් එකෙන් ගිහින් ඔයාට උනත් දැන් උනත් පුළුවන්කම තියෙනවා ඔන්ලයින් ඔයාගේ ටින් අංකය ඇප්ලයි කරන්න. එහෙම ඇප්ලයි කරපු අයට සමහරක් අයට පොඩි ගැටලු ඇවිල්ලා තිබුණා. යාළුවට සමහරක් වෙලාවට ටින් අංකය ඇවිල්ලා නැහැ. හැබැයි පින් අංකය ඇවිල්ලා තිබුණා. ඇත්තටම මේ පින් අංකය කියන්නේ මොකද්ද? ඒක සමහරක් අය ටින් අංකයේ විදිහට භාවිතා කරපු අයත් හිටියා. පින් අංකය කියන්නේ ඔයාගේ පාස්වර්ඩ් එක. ටින් අංකය තමයි ඔයාට ලැබෙන අංකය වෙන්නේ. මේක හරියට යූසර් නේම් එක වගේ. ඔයා ටින් අංකය දාලා ඔයාගේ පින් අංකය භාවිතා කරලා තමයි ඔයාගේ account එකට ඔයාට log වෙීමේ හැකියාව තියෙන්නේ. බොහෝ දෙනෙකුට ඔන්ලයින් ඇප්ලයි කරාට පස්සේ එයාලයි පින් අංකය ඇවිල්ලා තිබුණා මේල් එකට මෙන්න මේ විදිහට. හැබැයි එයාලයි ටින් අංකය ඇවිල්ලා තිබුණේ නැහැ. හැබැයි ඒ කට්ටියට ලෙටර් එකක් මාර්ගයෙන් මෙන්න මේ වගේ ලියුමක් දවස් 7ක් වගේ ඇතුළත ගෙදරට ඇවිල්ලා තිබුණා. මෙන්න මේ ලෙටර් එකේ තියෙනවා ඔයාට අදාළ වෙන ටින් අංකය තියෙනවා මෙන්න මේ ලෙටර් එක තුල. සමහරක් අය ඒ පින් අංකය විතරක් ආවට පස්සේ දුරකථන ඇමතුමක් කරා ලබා ගන්න උත්සාහ කිරීමේදී යාලට යම් දෝෂාරෝපණත් එල්ල වෙලා තිබුණා. ඒ වගේම අපි වීඩියෝ එකක් කරා ඔයාගේ ටින් අංකය සඳහා රෙජිස්ටර් වෙලාද කියලා ඔයාලට දැනගන්න පුළුවන් මෙන්න මේ ඉහළින් පෙන්වන කාඩ් එකෙන් ගිහලා මෙන්න මේ වීඩියෝ එක බැලුවොත් ඒකෙන් ඔයාලට දැනගන්න පුළුවන් ඔයාගේ ID නම්බර් එකට දැනටමත් රෙජිස්ටර් වෙලාද ඉන්නේ කියලා ඔයාලට දැනගැනීමේ හැකියාව තියෙනවා මෙන්න මේ ඉහළින් පෙන්වන කාඩ් එකෙන් ගිහින් බැලුවොත්. ඉතින් ඔයාලට ටින් අංකය මේ විදිහට ලෙටර් එකකින් ආව නම් ඔයා කොහොමද ලොග් වෙන්නේ කියන එකත් අපි මේ වීඩියෝ එකෙන් කියන්න කැමතියි. ඔයා Google එකට ගිහිල්ලා ටයිප් කරන්න IRD login කියලා. ඒතර මෙන්න මේ වගේ URL එකක් එනවා. මෙන්න මේ URL එකකින් ගියාම ඔයාට මෙන්න මේ විදිහට එනවා ලොග් වෙන්න. ඔයා මෙතනදී ඔයාගේ ඉහළින් ටික් එක දාන්න ඕන. ඔයා ලොග් වෙන්නේ මොන වගේ account එකකටද කියන එක. මම මෙතන personal tax matter කියන එකට ටික් එක දාලා login කියන බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාගේ ලෙටර් එකේ ඇවිල්ලා තියෙන ටින් අංකය ඔයා ඇතුළත් කරන්න ඕන. ඊට පස්සේ ඔයාගේ ලෙටර් එකේ තියෙන පින් අංකයක් මෙන්න මේ පින් අංකයත් මෙතන ඇතුළත් කරන්න ඕන. සමහරක් අයට මේල් එකට ඇවිල්ලා තිබුණා පින් අංකය විතරක්. ඒ කට්ටිය මෙතන පින් අංකය කියන තැන ඒ මේල් එකට ආව පින් අංකය ඇතුළත් කරන්න ඕන. ඊට පස්සේ මේ යටින් තියෙන capture code එක type කරලා login කියන බටන් එක ක්ලික් කරන්න ඕන. එතකොට මෙන්න මේ විදිහට එනවා ඔයාගේ පින් අංකය ඔයාට change කරගන්න කියලා. ඔයා පළවෙනි පාර log වෙනකොටම ඔයාට පුළුවන් ඔයාගේ පින් අංකය වෙනස් කරගන්න. එහෙන් ඒ පින් අංකය ඔයා දවස් 45ක් ඇතුළත වෙනස් කරගන්න ඕන. ඉතින් මෙතනදී ඔයාට දැනට තියෙන පින් අංකය ඇතුළත් කරන්න ඕන. ඊට පස්සේ ඔයාගේ new පින් අංකයක් ඔයා ඇතුළත් කරගන්න ඕන. letters 8ක් එන්න ඕන. ඉලක්කම් වගේම capital symbol වලින් mix වෙච්ච පින් අංකයක් තමයි ඇතුළත් කරන්න ඕන. නැවත සැරයක් confirm පින් අංකය කියන තැනටත් ඒ පින් අංකයම ඇතුළත් කරන්න ඕන. අලුතෙන් ඇතුළත් කරපු පින් අංකය. ඒකලා save කියන බටන් එක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ page එකකට එනවා. දැන් ඔයා log වෙලා ඉන්න ඔයාගේ account එකට. ඒතර ඔයාගේ account එකෙන් බලා ගන්න පුළුවන් ඔයා ගෙව්ව tax මොනවද? ඔයාට tax return ලබා ගන්න තියෙනවා නම් ඒව කොහොමද ලබා ගන්න? මේ වගේ විස්තර සියල්ලක් ඔයාට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඔයාට ඉහළින් බලා ගන්න පුළුවන් ඔයාගේ ටින් අංකය පෙන්නනවා. අපේ ඔන්ලයින් වීඩියෝ එක බලලා ඉතින් ඇප්ලයි කරපු අයට ටින් අංකය ලැබුණට පස්සේ එයාලා කොහොමද account එකට log වෙන්නේ කියන එක තමයි අපි මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරේ. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. eWord Money subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳී සිටින්න කියලා මතක් කිරීමක් කරනවා.